අපිට තියෙන්න ඕන හොඳ පුරුද්දක්. මොකක්ද? පින්නතුනේ සංසාරේ මේ පුරුදු ඇති කරගන්න. මොකක් හරි කල්ල කිරුණොත් පින්නතුනේ රශ්වය ගියාට පස්සේ ස්ථාලේ වහලව තේරුමක් නැහැ. ජීවිතේ හැම එකකම ආස්වාදේ විඳින කොටම අපේ තරුණ මහත්තුරු පුරුදු වෙමු. මේකෙන් මොකක්ද ලැබෙන ආදීනවේ කියලා බලාගන්න. උදාහරණයක් විදිහට ඔය මෙතනත් දැන් විවිධ ප්‍රදේශවලින් බණහඬ ඇවිල්ලා ඉන්නවා. අපේ ගෙවල් වලත් පින්නතුනේ අර කේන්ති යන උදවිය ඉන්නවනේ. ඔය බලන්නකො සමහරු ඉන්නවා ඇහැරවන්නත් බයයිනේ බුදියා ගත්තොත් ඇයි ඒ? බණිනවලු කේන්ති යනවලු. දැන් මම මේ කියන්නේ පින්නතුනේ අපි බොහෝ තැන්වල දේශනා කරලා තියෙනවා. මම දැන් අතුරු ගිරියෙත් එන්න කලින් මේ දේශනාව මෙහෙම්මම කරා ඉච්චරටම වැදගත්. බොහොම සිහියෙන් අපේ හිත විසින් අපිව පාලනය කරගන්න ඕන විදිහ මොකක් හරි කරන්න කලින් තව පාරක් හිතන්න බලන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අපි මේ කරන කියන හැම එකකටම මේ සංසාරේ කවදා හරි අපි ගෙවන්න බෑ. මේ කරන කියන හැම එකකටම කුසල් අකුසල් විදිහට අපි පිටිපස්සෙන් එනවනේ. පින්නත් සියලු දෙනාම මතක තියාගන්න. ඔය හිතට ප්‍රමුඛතාවයේ මූලිකත්වය දෙනකොට මේ ඇතිවෙන සිතුවිල්ල තුලින් මට ලැබෙන්නේ අත්විඳින්න හම්බෙන්නේ සතුටක්ද දුකක්ද කියන එක හිතන්න. ඇස් දෙකට මොකක් හරි දැක්කහම ඇතිවෙන සිතුවිල්ල තුලින් මට ඇතිවෙන්නේ කුසලයක්ද අකුසලයක්ද කියන එක හිතන්න. ඇස් දෙකට පේන දේ, කන් දෙකට ඇහෙන දේ, දැනෙන ගඳ සුවඳ දැනෙන පින්නතුනේ අපේ හැඟීම් ක්‍රියාත්මක වෙන්නේ. මේ ඉන්ද්‍රියන් වලට ගොදුරු වෙන, ඉන්ද්‍රියන් වලට ගෝචරය වෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ කියන කරුණු ටිකක් පෙරලා ගන්න පුරුදු වෙන්න.